මාත් මේ අහුංගල්ලාරේ ඉඳන් මුද දිහා බලන් ඉන්නවා. මුද නිකන් සාගරය වගේ. හරියට ඉතින් නීතිය වගේ. මාත් මේකෙන් ඔය පුංචි වැලියටයක් වතුරටයක් වගේ ටිකක් දන්නවා. හැබැයි දන්නේ නැටේ ඔබට හරියට කියා දෙන්න සිතුවා. ඒ ටිකත් එක්ක සමහර වහනවා සර් අපිට අපේ නඩුව තනියෙන් කතා කරන්න බැරිද? ලෝය කෙනෙක් ඕනමද කියලා. මේක ඉතින් ඇහුවාම ඕක නොවී ඇත්ත කියනවනම් සමහර දේවල් ඔබ තනියෙන් කරගත්ත කියලා ඇත්තටම වැරද්දක් වෙන්නේ නැහැ. මම ඒකට බොරු කියන්න කැමති නැහැ. අපිට උදාහරණයක් විදියට ඔබ එන උසාවියේ ඔබට තියෙන රට වාහන වරදක් ආදායම් බලපත්‍රය ගෙනිච්චේ නැහැ, රක්ෂණය ගෙනිච්චේ නැහැ. එහෙම නැත්නම් බීලා වාහනේ ලැබුවා කියලා පුංචි දෙයක් කියලා. සමහර විට ඉතින් ඒ වගේ දෙයකට ඔබ තනියෙන් නැගලා දඩයක් ගැහුවත් ලොකු වෙනසක් වෙන එකක් නැහැ. උසාවියේදී හොඳට බලා හිටියොත් සමහර විට දඩේ වෙනසක් ඇත්තටම නැහැ කියලා ඔබ දකිනවා. හැබැයි ඒ වුණාට උසාවියේ ක්‍රියාපිළිවෙල ගැන ඔබට අවබෝධයක් නැත්නම් ඔබට සමහර විට ඔය පුංචි ගාස්වද්දේ නීතිවරයෙක් තියාගෙන හිටියා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. අර කියපු උදාහරණෙම කිව්වොත් ඔබ සමහර විට දඩ ගෙවන්න තනියෙන් ආවද තව කවුරු ආවද කියලා දන්නේ නැහැ. එහෙම නැත්නම් සමහර විට අධිකරණය මගින් බීමත්වයේ පැදීමක දෙදුරු බාපතේ යම් කිසි කාල සීමාවක් දක්වා අවලං කිරීම සාමාන්‍යයෙන් කරනවා. මේ වගේ වෙලාවක යම් පළපුරුද්දක් තියෙන නීතිවරයෙක් දන්නවා තමන් වැඩ කරන අධිකරණයේ කරු මහේස්ත්‍රාත්තුමාගෙන් දෙදුරු බාපතේ බේරලා දෙන්න හරි නැත්නම් ඒකේ කාල සීමාව අවලං කරන එක පොඩ්ඩක් අඩු කරලා දෙන්න හරි මොන වගේ කරුණුද කියන්න ඕනේ මොන වගේ ඉලින්ද කරන්න ඕනේ කියලා. ඊළඟට සමහරලාවට ඔබ ආපු නඩුව පුංචි දෙයක් වුණත් නිවැරදි කරුගේ අපයක් තියෙනකොට සමහර ගරු සූතුමල්ලා සමහර වෙලාවට ග්‍රාම නිලධාරි සහතික මගින් පදිංචි තහවුරු කරන්න ඕනේ කියලා එහෙම කියනවා. දැන් මේ වගේ වෙලාවක ඒ අධිකරණයේ සේවයට නීතිඥවරයෙක් නම් දන්නවා අපේ සර් මෙන්න මෙහෙම දේවල් කියනවා කියලා. ඊට අමතරව තව සමහර දේවල් වල තියෙනවා අවම දඩේ සහ උපරිම දඩේ කියලා. ඒ කියන්නේ අඩුම දඩේ කීයද වැඩිම දඩේ කීයද කියලා. මේ වගේ වෙලාවක යම් කරුණු පෙන්නලා ධාරණයක් විදිහට කිව්වොත් එහෙම ඔය අපරාධ නඩු සංග්‍රහය කියන පොතේ තියෙනවා 301 කියලා වගන්තියක්. ඒකේ තියෙනවා සමහරලාවට වරදකරුවක නොකොට දනුවම් කිරීම කියලා. ඒ කියන්නේ ඔබ වැරදිකාරයක් කරන්නේ නැතුව අර වරදේ ස්වභාවය යම් කරුණු සලකලා එහෙම සමාජයට රජයේ ගාස්තුවක් එහෙම කියලා ඔබ හිතන අර රුපියල් 1500ක රජයේ ගාස්තුවක් එහෙමත් නැත්නම් රවුන්ඩ් කොස්ට් කියලා කියන මට්ටම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ වරදකරුවෙක් වෙලා නැහැ රජයේ ගාස්තුවක් විතරයි. සමාජයෙන් අවවාද කර මුදා හැරීම කියන එකත් ඕක ඇතුලේ එයා රින්ග ගන්න පුළුවන් තැනක්. දැන් මේ වගේ දෙයක් එහෙම කරගන්න ඇත්තටම නීතිඥවරයෙක් තරම් ඔබ දන්නේ නැහැ. මේ ටික කිව්වේ ඔබ කොමිලියකවත් හිතන්න එපා. හැම වෙලාවටම ලෝය ඕනේ මං කොහොමද ඒ වගේ වෙලාවක ලෝය කෙනෙක් නැත්නම් ඇයි මට වැඩ කරන්න බැරි කියලා එහෙම හිතන අය වොන් තරම් ඉන්නවා. හිතුවට කමන්නේ ඔබ දන්නවනම් තීරණය ඔබ ගන්න මම මඟ පෙන්වීමක් සහ උදාහරණ කිහිපයක් කිව්ව විතරයි. තව සමහරක් විශේෂ නඩු තියෙනවා. උදාහරණකින් කිව්වොත් එම ඔය 60 වගේ තියෙන නඩු කියලා පුංචි ඉඩම් නඩු වගේ જાතියක් තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයේ ආශ්‍රිතව. ඒවැය එහෙම ඉතින් ලියවිලි හදන්න එහෙම තියෙනවා. ඒ වගේ දෙයක් නම් සාමාන්‍ය කෙනෙකුට අවබෝධයෙන් කරගන්න තේරෙන්නේ නැහැ. මේ ටික ඉතින් ඔබට කිව්වේ කවුරු හරි ඇහුවොත් එහෙම ලෝය නැතුව නඩු කියන්න පුළුවන්ද කියලා බැරි වෙන්නේත් නැහැ.